මම මේ දොස් කියනව නෙමෙයි ඈ. නැනං කෙනෙක් හිතන්න පුළුවන් අම්බෝ ඔන්න අරියදස්සන ස්වාමීන් වහන්සේ බැන්නා. එහෙමනේ අපි අය හිතන්නේ. දැන් මේක හැදෙන්නේ කවද්ද? අපේ නායක හාමුදුරුවනේ පහුගිය කාලේ මේ රුවන්වැලි සෑයේ පළවෙනි පේසා වලල්ල උඩ හැම තැනම පැලපොල් ගෙඩි. මම බෞද්ධ රූපවාහිනී දේශනා ගණනාවකදී ඒකට මං කිව්ව දොස්. ඒකේ වැරද්ද පෙන්නලා දුන්නා. දැන් බොහොම අඩුයි. තේරෙනවනේ? දැන් පැලපොල් තියෙනවා බොහොම අඩුයි. පොල් තියෙනවා බොහොම අඩුයි. ඇයි? සමහරු බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා වේවා කියලා පැලපොල් ගෙඩියක් පූජා කරන්න පුරුදු වෙලා. මේ විදියට මේක තව කාලයක් ගියොත් අපේ නායක හාමුදුරුවෝ අපිටත් කන්ට්‍රෝල් කරන්න බැරුව යනවා. එහෙම වුණොත් මේක කෝවිලක් බවට පත් වෙනවා. තාටික කාලයක් යනකොට අපේ මහත්තයා මෙතන දැන් අපි හිතමුකෝ පැලපොල් පූජා කරන එක මදි. ජීවමාන සංඥාවෙන් යුක්තව ජීවමාන කුකුලෙක් පූජා කරමු. පණ තියෙන කුකුලෙක්. ඕනෙස්සරම් වගේ වෙනවා. අන්තිමට අපිට කිසිම හාමුදුරුව කෙනෙකුට මේවා කන්ට්‍රෝල් කරන්න බැරි මට්ටමට එනවා. මිනිස්සු ගහනවා ඊට පස්සේ ඇයි අපිට කුකුලා පූජා කරන්න දුන්නේ නැත්තේ කියලා. ඒක මතේ බවට පත් වෙනවා. එසා දැන් මේ ඉඳලා කරුණා කරලා අපේ සිංහල බෞද්ධ රත්තරන් අම්මලා රත්තරන් දරුවෝ රත්තරන් තාත්තලා මේ සාමින් වහන්සේලා මේ මෑණියන් වහන්සේලා අපි සියලු දෙනාම ඒක මතිකවම බුදුරජාණන් වහන්සේට ජීවිතේ යමෙක් පූජා කරනවා නම් පූජා කරන්න කොහොමද? අර සලපතන මළුවේ ගිහිල්ලා දිගා වෙලා ඒ පාදමට නලල තියලා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද පටන් මම උපාසකෙක් වෙමි. මම නිති පන්සිල් රකිමි. පන්සිල් නොකඩමි. කැඩුනොත් නැවත සමාදන් වී ආරක්ෂා කර ගනිමි. මම බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ආදී ධර්මයන් අධ්‍යයනය කරමින් ස්කන්ධ ධාතු ආයතන ආදී සංග්‍රහිත වූ මේ සත්පුද්ගල සංඥාව ගෙවා ගන්නට වෙරදරමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සීලෙන්ද සමාධියෙන්ද විදර්ශනා ප්‍රඥාවෙන්ද හෙබි කෙනෙක් බවට පත්වෙමි. ඔන්න ජීවිතේ පූජා කරන පොල් පූජා කළා. ඔබට පුළුවන් නම් පන්සිල් පද පහ රැක ගන්න තථාගතයන් වහන්සේගේ මේ උතුම් සරණමා